ආයුබෝවන් හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ආයිත් ස්ටෙන්සිල් එකක් හදන වීඩියෝ එකක් කරන්න ඕනි කියලා මම හිතුවේ කලින් ස්ටෙන්සිල් වීඩියෝ එක බලපු අය අහපු ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න වගේම ආයිත් පුංචි ස්ටෙන්සිල් ඩිසයින් එකක් හදාගන්න විදිහ ඔයාලට මතක් කිරීමක් කරන්න. මුලින්ම මේ A4 size ප්ලාස්ටික් බෝඩ් එක ඕනි. ගොඩක් අය මගෙන් අහලා තිබුණා මේ බෝඩ් එකට කියන නම මොකද්ද? මේකේ ගාන කීයද කියලා. මේ බෝඩ් එක බුක් ෂොප්ස් වලින් ගන්න පුළුවන්. බයින්ඩින් බෝඩ් කියලා තමයි බුක් ෂොප් වල ගන්න තියෙන්නේ. මේ බෝඩ් එකක මිල රුපියල් 35ක් වගේ ගාණක් තමයි වෙන්නේ. වගේම කැමති පාටකින් ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට කැමති ඩිසයින් කීපයක් මේ විදිහට A4 කලවල ඇඳගෙන තියාගන්න පුළුවන්. ඊළඟට අපිට ජෙල් පෙන් එකක් මේ වගේ උවමනා වෙනවා. කාබන් එකක් තියලා ට්‍රේස් කරගන්නවා නම් මේ වගේ ලියවෙන්නේ නැති පයනකුත් උවමනයි. මේ වගේ කාවින් නයිෆ් එකක් උවමනා වෙනවා. මේකත් බුක් ෂොප් එකකින් අපිට ගන්න පුළුවන්. රුපියල් 450ක් වගේ මුදලක් තමයි වෙන්නේ. එහෙම නැත්නම් මේ වගේ පේපර් කටර් එකක් මේකත් රුපියල් 300ක් වගේ ගානකට ඔයාලට බුක් ෂොප් එකකින් ගන්න පුළුවන්. මේ වගේ ඒවා එක එක ගණන් වලට අපිට බුක් ෂොප් වලින් ගන්න පුළුවන්. මේ කාවින් පෙන්ස් මේ වගේ පීසස් 8ක් තියෙන සෙට් එකක් තමයි මම ගත්තේ. ඒක 1850ක් වගේ ගාණක් තමයි වුණේ. ගොඩක් ස්ටෙන්සිල් ඩිසයින් හදනවා නම් තමයි ඔයාලට මේ වගේ ඒවා ගන්න අවශ්‍ය වෙන්නේ. නැත්නම් ඔයාලට අර කාවින් නයිෆ් එකක් තිබුණම හොඳටම ඇති. මේ වගේ කාවින් නයිෆ් සෙට් එකක් ගන්නත් පුළුවන්. ඒකේ වැඩිපුර බ්ලේඩ් කීපෙකුත් වෙනමම තියෙනවා. මේ වගේ කටින් මැට් එකකුත් අපිට අවශ්‍ය වෙනවා. කටින් මැට් එක මේ වගේ කුඩා එකක් වුණත් කමක් නැහැ. ඔයාලා ලොකු ස්ටෙන්සිල් එකක් කට් කරනවා නම් විශාල ප්‍රමාණයක කටින් මැට් එකක් ගන්න පුළුවන්. නැත්නම් මේ වගේ මවුස් පෑඩ් එකක් ගන්නත් පුළුවන්. මේ දෙකම නැත්නම් මෙන්න මේ වගේ ඝනකම කාඩ්බෝඩ් එකක් ගත්තත් කමක් නැහැ. ඉතින් මේ ඩිසයින් වලින් මෙන්න මේ නෙළුම් මල තියෙන මෝස්තරය තමයි මම ස්ටෙන්සිල් එක කට් කරන්න තෝරගත්තේ. ඔයාලට ඩිසයින් කීපයක් මේ විදිහට හදාගත්තම කැමති එකක් කට් කරන්න තෝරගන්න පුළුවන්. ඊළඟට තෝරගත්ත මේ ඩිසයින් එක අපි කට් කරන බෝඩ් එකට ඇඳ ගන්න ඕනේ. මේ වගේ ලා පාට බෝඩ් එකක අඳිනවා නම් අපිට කාබන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට ඩ්‍රොයිං එක උඩින් මේ බෝඩ් එක තිබ්බම අපිට ජෙල් පෙන් එකෙන් බෝඩ් එක උඩින් ඇඳ ගන්න පුළුවන්. ඊළඟට අපි මෙන්න මේ කාවින් නයිෆ් එක පාවිච්චි කරලා තමයි මේ ස්ටෙන්සිල් එක කට් කරගන්නේ. මේ ඝනකම බෝඩ් එක උඩින් මම කට් කරගන්න ස්ටෙන්සිල් ඩිසයින් එක තියලා මේ විදිහට පරිස්සමට මේ ඩිසයින් එක කට් කරගන්න ඕනි. මම මේ කාවින් නයිෆ් එක පාවිච්චි කරලා මේ ස්ටෙන්සිල් එක කට් කළාට ඔයාලට පුළුවන් මම කලින් පෙන්නපු ඕනම ටූල් එකකින් මේ ස්ටෙන්සිල් ඩිසයින් එක කට් කරගන්න. මේ ස්ටෙන්සිල් එක කට් කරද්දී මම පරිස්සමෙන් කට් කරන්න කිව්වනේ. ඒ ඇයි දන්නවද? වැඩිපුර කැපුණොත් ස්ටෙන්සිල් එකකින් වැඩක් නැහැ. ස්ටෙන්සිල් එක වැඩිපුර කැපුණොතින් අපි මේ ස්ටෙන්සිල් එක ෆැබ්‍රික් එකක් උඩ තියලා පේන්ට් කරනකොට ඒ තැන්වලිනුත් තීන්ත කාන්දු වීමක් වෙනවා. අහලා තිබුණා මේ ස්ටෙන්සිල් කොහෙන්ද ගන්න පුළුවන් කියලා. හැම බුක් ෂොප් එකකම වගේ ස්ටෙන්සිල් ගන්න තියෙනවා. ඒත් අපිට ඕන හැම ඩිසයින් එකක්ම නම් ගන්න නැහැ. හරිම සීමිත ඩිසයින් ප්‍රමාණයක් තමයි අපිට බුක් ෂොප්ස් වලින් ගන්න පුළුවන්. අපේම ඩිසයින් එකක් හදාගන්න එක තමයි වඩාම හොඳ. ඇයි දන්නවද? එතකොට මේ ඩිසයින් එක අපි ළඟ විතරමයිනේ තියෙන්නේ.
එතකොට තමයි අපි මේ ස්ටෙන්සිල් එක යොදාගෙන කරන නිර්මාණයට උනත් වැඩි වටිනාකමක් ලැබෙන්නේ. මේ ස්ටෙන්සිල් එක පාවිච්චි කරලා ඇඳුමකට කොහොමද පේන්ට් එකක් කරගන්නේ කියලා මම වීඩියෝ එකක් channel එකේ කලින් පළ කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එක මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඒ වීඩියෝ එකේ ඒ ගැන සම්පූර්ණ විස්තර තියෙනවා. රිදි පින්තාරු කලාවේ තියෙන හරිම පහසු ඒ වගේම සරල ක්‍රමයක් තමයි මේ ස්ටෙන්සිල් ආර්ට් කියන ක්‍රමය. මේ විදියට චිත්‍ර අඳින්න දැනගන්න අවශ්‍ය නැහැ. මේ විදියට ස්ටෙන්සිල් එකක් හදාගන්න විතරයි ඕනේ. මේ ක්‍රමයට රෙදිවල විතරක්ම නෙමෙයි. ලී බඩු බිත්තියකට වගේ දෙයකටත් මේ ක්‍රමය යොදාගන්න පුළුවන්. මේ සඳහා අපි පාවිච්චි කරන තීන්ත වර්ගය යොදාගන්න පසුතලය අනුව වෙනස් වෙනවා. අපි ස්ටෙන්සිල් එකක් මොනතරම් ලස්සනට හදාගත්තත් මේක වර්ණ ගන්වන අවස්ථාවේදී සැලකිලිමත් නොවුනොත් ස්ටෙන්සිල් එක මොනතරම් ලස්සන ඩිසයින් එකක් වුණත් අපි ඒකෙන් කරන නිර්මාණය නම් ලස්සනක් දකින්න බැරි වෙනවා. මේ ස්ටෙන්සිල් මෝස්තරේ තියෙන නෙළුම් මලට වුණත් තනි පාටක් යොදා ගන්නත් පුළුවන්. නැත්නම් වර්ණ දෙකක් තුනක් පාවිච්චි කරලා ෂේඩින් ක්‍රමයට කලර් කරන්නත් පුළුවන්. ඒක තමන්ගේ ක්‍රියේටිවිටි එක අනුව තමයි වෙන්නේ. ඩිසයින් එකට දෙන පාට අනුව තමයි ඩිසයින් එකේ සමබරතාව රැකෙන්නේ. අපි පාවිච්චි කරපු ඇඳුමකට උනත් අලුත් පෙනුමක් ගන්නත් අපිට මේ වගේ ස්ටෙන්සිල් ඩිසයින් එකක් කරගන්න පුළුවන්. මම මේ කරන ස්ටෙන්සිල් එක යොදාගෙන නිර්මාණයක් කරන විදිය වීඩියෝ එකකුත් ඔයාලට ඊළඟට බලන්න පුළුවන්. මේ වීඩියෝ එක බැලුවම ඔයාලට හිතෙනවා ඇති ස්ටෙන්සිල් එකක් කට් කරගන්න හරිම ලේසියි කියලා. ඇත්තටම ලේසියෙන් ස්ටෙන්සිල් එකක් හදාගන්න පුළුවන්. මම පෙන්නපු කටින් ටූල්ස් වලිනුත් පේපර් කටර් එක ගොඩක් අය ළඟ තියෙන නිසා ඒකෙන් ස්ටෙන්සිල් එක කට් කරගන්න පුළුවන්. පුංචිම වෙලාවකින් ලස්සන ස්ටෙන්සිල් එකක් හදාගන්න පුළුවන්. උවමනාව විතරයි වැදගත්. ඒ නිසා වැඩි මුදලක් දීලා ස්ටෙන්සිල් එකක් මිලදී ගන්නේ නැතුව ගෙදරදිම ස්ටෙන්සිල් එකක් හදාගන්න ඔයාලට පුළුවන්. දැන් මම මේ ස්ටෙන්සිල් එක කට් කරලා ඉවරයි. ඔයාලටත් පුළුවන් කැමති ඩිසයින් එකක් තෝරගෙන මේ විදියට ස්ටෙන්සිල් එකක් හදාගන්න. මෙන්න මේ විදියට බැලුවම කට් කරගත්ත ස්ටෙන්සිල් ඩිසයින් එක ඔයාලට හොඳට පේනවා ඇති කියලා මං හිතනවා. එහෙමනම් මම මේ ස්ටෙන්සිල් එකම පාවිච්චි කරලා ලස්සන ස්ටෙන්සිල් ආර්ට් එකක් කරන විදිය වීඩියෝ එකක් ඊළඟට මං අරගෙන එන්නම්. මේ වගේ මම කට් කරගත්ත තවත් ලස්සන ස්ටෙන්සිල් කීපයක් තමයි මේ තියෙන්නේ. මුලින්ම ස්ටෙන්සිල් එකක් කට් කරගන්න කෙනෙක් නම් ලේසි ඩිසයින් එකක් තෝරගන්න එක තමයි වඩා හොඳ. මම මේ තෝරගෙන තියෙන්නේ ඇඳුමකට, ටේබල් ක්ලොත් එකකට, කුෂන් කවර් එකකට, බෙඩ් ෂීට් එකකට, බෑග් එකකට වගේ සුදුසු මෝස්තර. මේ වගේ ඔයාලට අවශ්‍ය නිර්මාණයට සුදුසු විදිහට ස්ටෙන්සිල් එකක් හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ කට් කරන්න පහසු ඩිසයින් එකක් නම් මුලින්ම ස්ටෙන්සිල් එකක් හදන කෙනෙකුට පහසුයි. මේ තියෙන්නේ මං කලින් ස්ටෙන්සිල් වීඩියෝ එකකදී කට් කරලා පෙන්නපු ස්ටෙන්සිල් ඩිසයින් එක. මේ වගේ එක බෝඩ් එකක් ඇතුලේ ඉඩ තියෙන විදිහට ස්ටෙන්සිල් ඩිසයින් කීපයක් වුණත් කට් කරගන්න පුළුවන්. එහෙමනම් නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. channel එකත් subscribe කරන්න කියලා මතක් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.